සුබ දවසක් සියලු දෙනාටම. මේ දිනවල ගොඩක් සේවකයින්ට තියෙන ගැටලුවක් තමයි ආයතනයට ජොයින් වෙද්දී ඔරිජිනල් සහතික ලබා ගැනීමට හැකියාවක් තියෙනවද? ඇත්තටම මෙහෙම කරන්න පුළුවන්ද කියලා මම අද වීඩියෝෙදි කතා කරනවා. ඉතින් මම හිතනවා ඔබ එක්කෝ ශ්‍රේෂ්ඨයට අලුත් කෙනෙක්, රැකියාවක් අලුතින් කිරීමට යන කෙනෙක්, එහෙමත් නැත්නම් ඔබ දැනට කරන රැකියාව නිම කර වෙනත් ආයතනයකට ජොයින් වෙන්න කැමති කෙනෙක්. එහෙම නැත්නම් මේ වීඩියෝ එක බලන එක මම හිතන්නේ නිෂ්ඵල දෙයක්. ඉතින් ඔබත් රැකියාවක් බැලීමට, එහෙමත් නැත්නම් නව රැකියාවක් බලාපොරොත්තු වෙන සිටින අයෙක් නම් මතක තබා යුතු එක කරුණක් තමයි කිසිම ආයතනයකට ලීගලි දැනට එම ආයතනයේ සේවකයාව බඳවා ගන්න අවස්ථාවේදී ඔරිජිනල් සහතිකපත් තබා ගැනීමට හැකියාවක් නැහැ. ඉතින් ඔරිජිනල් සහතිකයක් තබා ගැනීමට හැකියාවක් නැහැ කියන්නේ ඔබ කිසිම අවස්ථාවක ඔබගේ ඔරිජිනල් සහතිකපත් ආයතනයෙන් ලබා දීමක් සිදු කළ යුත්තේ නැහැ. මොකද ගොඩක් ආයතනයක පාඩු ලබා ගැනීමට සිදු වෙන නිසා අපි හිතනවා සමහර වෙලාවට බෑකප් එකක් විදිහට තමයි මේ සහතිකපත් ආයතනයෙන් සේවකයාගෙන් ලබා ගන්න. ඉතින් යම්කිසි ආකාරයකින් සේවකයා හොරකමක් හෝ ආයතනයට විශ්වමාචාරයක් සිදු කළ අවස්ථාවේදී ඔවුන් ඒක අපයක් විදිහට තමයි සහතිකපත් තියාගන්නේ. මොකද ඔරිජිනල් සහතිකපත් ගොඩක් වෙලාවට සේවකයින්ට වටිනවා. මොකද සර්විස් ලෙටර්ස් වගේ දේවල් ආයතනයකින් නැවත ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් නමුත් O level A level වගේ සහතික ගොඩක් වෙලාවට දැන් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ඔබට විභාග දෙපාර්තමේන්තුව හරහා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ කරුණුත් එක්ක ගොඩක් සර්විස් ලෙටර්ස් එහෙම එම්ප්ලොයිස්ලට නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක දැනට පාර්ලිමේන්තු සම්මත හෝ කිසියම් ආකාරයක කම්කරු දෙපාර්තමේන්තුවේ ලියවිල්ලක් මගින් තහවුරු කර නැහැ. කිසිම අවස්ථාවක සේවකයෙක්ගේ ඔරිජිනල් සහතිකපත් ලබා ගන්න ඕනේද කියලා. ඉතින් ඒක ඇත්තටම මම දකින්නේ වැරදි දෙයක්. මොකද එම්ප්ලොයි කෙනෙක් හොඳ දෙයකදී සහතිකපත් ලබා දීම සිදු කරන්නේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට සේවකයෙක් ආයතනයට බඳවා ගැනීමේදී එහි සහතිකපත් වල මුල් පිටපත් සහ ෆොටෝකොපීස් අපි සත්‍ය පිටපත් ලෙස තහවුරු කර ලබාගත් පසු නැවතත් සේවකයින් ගන්නෙ නැහැ. මොකද ප්‍රොබේෂන් කාලයේදී ඕනම සේවකයෙක්ට සේවකෙන් ඉවත් වෙන්න පුළුවන් ද බැරිද කියලා මම උඩ වීඩියෝ එකේ කියලා තියෙනවා. ඒ වගේම තමයි ඒ ආකාරයෙන් සේවකයෙක් ඔරිජිනල් සහතිකපත් ලබා දීම කිසිසේත් සිදු කිරීමට නොහැකි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එය කාලෝචිත නැහැ. මොකද මිනිස්සෙක්ට ඕනම වෙලාවක ආයතනයෙන් ඉවත් වෙන්න හැකියාවක් තියෙනවා නෝටිස් මත. හැබැයි ඒක ජෙනුයින් විදිහට ආයතනයෙන් ඉවත් වීමේදී එහෙම සහතික ලබා ගන්නත් පුළුවන්. හැබැයි ඒකේ තවත් පැතිකඩක් තියෙනවා. සමහර සේවකයන් ක්ලියරන්ස් වලට ඒමට හැකියාවක් නැහැ සහ ආයතනයට මේල් මගින් දන්වා සමහර අවස්ථාවලදී ඉවත් වෙන්න සිද්ධ වෙයි. ඉතින් ආයතනයේ ලාභ පාඩු විසඳා ගැනීම සඳහා තුරුම්පුවක් ලෙස භාවිතා කළත් මෙය අනුමත කළ නොහැකි හේතුවක් බවට මගේ ප්‍රායෝගික දැනුම අනුව මට සඳහන් කිරීමට හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ තවත් මොනවා හරි ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි ඔබ මේ වීඩියෝස් වලට අලුත් නම් channel එක subscribe කරන්න. ඔබට මේ පිළිබඳව තොරතුරු දැනගන්න පුළුවන්. ස්තුතියි.